Mami! Mami! වෙලාව කීයද? හතරයි 30යි. එයාත් එක්ක සෙල්ලම් කළා ඇති වගේ. නෑ. තව සෙල්ලම් කරන්න. බය වෙලා නැහැ. ඊළඟ තව සල්ලි දාන්න. අපේ මාමයි දිනන්නේ. ඔට්ටු අල්ලනවද? කවුද ඔට්ටු අල්ලන්නේ? මම අල්ලනවා. ඊයසරේට වඩා හොඳයි. එන කමන්නේ. ඔයාගේ වැඩි? සාර්ථකයි. අපේ කණ්ඩායම ලෑස්ති. හොඳට පරක්කුයි. මේ ගමන මෙච්චර වැදගත් ඇයි? ඒවා පස්සේ යමු. යමු. ඔබතුමියට තව තේ ඕනද? එපා. ස්තුතියි. එයාලා ඉක්මනට එයි. එතුමිය ඇවිත්. හොඳයිනේ. ඇයි මේක නුනන්දුයි? නවත්තන්න. ප්‍රශ්නයක් නැහැනේ. එතුමිය බලන් ඉන්නවා සතුටින් තියන උත්සාහ කරා. ඒත් පුළුවන් වුණාද සැකයි. කමක් නැහැ. දැන් යාව හමු වෙනවනේ. කොහොමද යා? ගොඩක් හොඳයි. එතුමියට සත්කාර කරන්න ලැබීම ලොකු සතුටක්. අපි විවාහ වුණාම අපේ විවාහයෙන් පස්සේ මාමා මේ වැඩවලට වෙන කෙනෙක් හොයාගනීවි. යමු. ඩෙන්සන් මහත්මිය. ප්‍රමාදයට සමා වෙන්න. රොක් මහත්මයා. ඒ තුවාල වෙලා. ඒක සුළු දෙයක්. මට දේශනයක් තිබුණා මානව විද්‍යා සංගමේ. මම මුදල් එකතු කරන ඕලන්ද ඉන්දියානු කලාපයේ විද්‍යාත්මක ගවේෂණයකට. තවමත් ඒව කරනවද? ඔව් මේ දේවල් ගොඩක් මගේ තාත්තගේ. තාත්තා එකතු කරපුවද? ඔව්. එයා ගොඩාක් ප්‍රසිද්ධ කෙනෙක්. ගියා නේද ඩාවින් එක ගැල්පගොස්. සමහරු කියනවා එයත් යන්නේ ඒ අඩිපාරෙමලු. මං යාගේ හේවණල්ල වගේ. රොක් මහත්මයා ඔබ විනීතයි. මගේ මහත්මයා ඔයා ගැන පැහැදුනා. ඔයා හමු වෙලා තියෙනවා. අවුරුදු ගානකට කලින් වැන්කූවරදී. යුද්ධෙන් පස්සේ එඩ්වඩ් ඩෙන්සන්. ඔයාගේ සැමියා දැනන් හිටියේ නෑනේ. අපේ වයස් පරතරය වැඩි. ඇයි අපි කලින් හමු නොවුනේ? මම මහත්තයත් එක්ක එන්න හදපු දවසම තාත්තා හදිසියෙම අන්ත්‍රා වුණා. පවුලේ එකම උරුමකාරය විදිහට පතල් ව්‍යාපාර බලන්න මට සිද්ධ වුණා. මගේ තාත්තා රොබර්ට් මැක්නාර. ඔව් දන්නවා. තාත්තට හැමෝම ගරු කළා. එඩ්වඩ් මේ සම්බන්ධ ගැන කිව්වේ නෑනේ. නෑ එයා කියන්නේ. එඩ්වඩ් හරිම සංවේදී. එයාගේ තත්ත්වය ගැන. එයා ගොඩාක් දෙයට දක්ෂ කෙනෙක්. සමහර මිනිස්සු බුදලේ නිසා එයා මාව බැඳ කියලා හිතන්න පුළුවන්. නෑ කවදාවත් නෑ. මං එයාගෙන් දකින වෙනස ඒකයි. මට මතකයි එඩ්වඩ් දවසක් මට පෙන්නුවා අපූර්ව පොසිලයක්. ඒකේ වර්ගය ටෙරටිස්. ඒ වගේම මාළුවෙක් ඩොමිනිස් යුගයේ. හුඟක් වටින වස්තු. හම්බුණයි කියලා කිව්වේ රුසියාවට ඇති ඇලස්කාවෙන්. දැන් ආයිති ඇමරිකාවට. ඒක මෝඩ ගනුදෙනුවක්. ඒ වුණාට මට නම් හිතෙන්නේ ඒක හොඳ ගනුදෙනුවක්. ඇත්තටම මට මතක විදිහට එඩ්වඩ්ට පොසිලිය දීපු කෙනා කියලා තිබුණා පාළුවට ගිය පතලක් ගැන. ඒක මහ පොළොවට යන ద్వාරයක්. ඒක නාරියටම කිව්වොත් එහෙම පෘථුවිය මැදට යන්න පුළුවන් විවරයක්. මට හිතන විදිහට ඒක ඒ පළාතේ කටකතාවක් වෙන්නේ නැති. හැම සංස්කෘතිකම ඔයගේ කතා තියෙනවනේ. හැබැයි එඩ්වඩ් අතුරුදහන් වුණේ ඔක හොයන්න ගිහින්. එයා හොයාගන්න උදව් කරනවද?
අපි යමුද ටිකක් එළියට? මාත් කැමතියි. එන්න. එයාගේ ලිපි කීපයක් මගේ ළඟ තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ තමයි ඔළුවාවක් තිබුණොත් හොඳයි. ඔය පතල තියනවා කියන්නේ ගිනි කන්දක් පාමුල. මේ තියෙන්නේ දලස් තියෙන. මේ මං කොහොමදවත් රහස් පරීක්ෂකෙක් නෙමෙයි. මටත් අවශ්‍ය එහෙම නොවන කෙනෙක්. මම හෙව්වේ එඩ්වඩ්ගේ තැන ගන්න පුළුවන් කෙනෙක්. එයා වගේ නිර්භීත සැලසුම් සහගත වැඩ කරන්න පුළුවන් කෙනෙක්. එයාගේ ගමන් මඟ හොයාගෙන ඒ මග යන්න. වර්ණනාව නම් අගේ. ඒ වුණාට මම විද්‍යාඥයෙක්. කෙලිම කියන්න. මට සල්ලි තියෙනවා. ගවේෂණ චාරිකා කීපයකට වුණත් වියදම් කරන්න පුළුවන් වාට යන්න කැමති ඕනම රටකට. ඔයාගේ සටන්කාමී දක්ෂතා නිසා නැගෙනහිර ඉන්දීය කුදෙව් වලට වුණත් යන්න පුළුවන් වේවි. ඔයා ගැන මං හොයා බැලුවා. ඇත්තටම ඔයයි මේකට ගැලපෙන්නේ. ලැබෙන මුදල් වාසිය ගැන හිතුවොත් තේරෙවි මේ චාරිකාවේ වටිනාකම. මොන ක්‍රමයකින් හරි තමන්ගේ අරමුණ කරා යන කෙනෙක් ඔයා. ඇත්තටම. මං කියපු දේවල් ගැන උනන්දු නම් ඉක්මනින් උත්තරයක් දෙන්න. තවත් දෙයක්. මේ ලිපි ටික බැලුවොත් තේරෙවි ඉක්මනින්ම කළ යුතු දෙයක් කියලා. පිළිතුරු ඉක්මනින් ඕනේ. ඉක්මනින් මොන ගැහුම. ඔබ හැමෝම සතුටක්. ජොනතන් මාමේ. මොකද උනේ? එයා ගවේෂණයට යන කතා කරන ඇලස්කාවට. මමත් එනවා ඔයත් එක්ක යන්න. ඇත්තම මාව ඔයාලට ප්‍රයෝජනවත් වෙවි ගොඩක් දෙයක්. ඒබල් අපි විවාහය. අපි තාම දින නියම කරගෙන නැහැ. තාත්තේ මෙයාට මතක නෑ. සැලැස්ම වෙනස් කරමු. එමලි ටිකක් හිතන්න. හොඳ වාර්තාකාරයෙක් විදිහට ජනප්‍රිය වෙන්න නම් ජීවිත අත්දැකීම් ඕනේ. හොඳ අත්දැකීම්. අනික අපි මේ ගැන කතා කළානේ එමලි. මේක තමයි මට ලැබෙන හොඳම අවස්ථාව. මාමේ මං ඔයාගේ ගවේෂණය ගැන හොඳ වාර්තාවක් ලියන්නම්. විවාහ වෙන්න කැමති නැත්තම් මට කියන්න. මොකද මේ කතාවේ තේරුම? මගේ කිසිම අකමැත්තක් නැහැ කියලා ඔයා දන්නවනේ. හිතුණා මේක මෙහිම වෙයි කියලා. මම අක්කටත් කිව්වා. තේරුණා මට ඉන්න. මුලින්ම. ඔහොම ඉන්න එමලි. එමලි. මොකද දැන් කරන්නේ? ඒබල් වාර්තාව යාගෙන අපිට පිරිනමනවා කිව්වොත් එහෙම වෙනස් වෙයි. ඒ කියන්නේ අපි යනවා. මේ වගේ වීරත්වයේ මුසුණු ගවේෂණ චාරිකා බොහොම හිඟයි. කියන්න බෑනේ මේක හරියන්නත් පුළුවන්. මගේ නියට තේරුම් කරලා දෙන්න. සීනයක් වේද? ආදරේ එමලි. ඔයා දන්නවද පඬිතේ කියලා තියෙනවා නැවක ගමන් කරනවා කියන්නේ හිරගයක ඉන්නවා වගේලු. කොයි මොහොතේ ගිලෙයිද දන්නෙත් නැහැලු. කොහොම හරි සති දෙකකට පස්සේ අපේ ගමනේ දුෂ්කර කොටස පහු කළා. මම කලින් හිතපු විදිහටම මුහුදු ගමන ටිකක් අසීරු වුණා. ඒබල් මේ බොන්න. ඩෙනිසන් නෝනත් ජොනතන් මාමත් ඒ අභියෝගයට හොඳින් මුහුණ දුන්නා. කොහොම හරි අපි කරදරයක් නැතුව ඇලස්කාවට ආවා. දැනුයි අපේ ගවේෂණය පටන් ගන්නෙ. හරි යමු. ජොනතන් බ්‍රොක් මහත්මයා නේද? ඔව්. මේ තමයි ඇලස්කාවේ ප්‍රධාන නගරය. මම රේගුණ නිලධාරී සොලමන් ස්මිත්. ඒ පිළිපිය හම්බුණා. හොඳයි සන්තෝසයි. අඳුරගන්න මේ මාර්තා ඩෙනිසන්. මේ මගේ බෑනා ඒබල්. දැකීම සතුටක්. ඒබල් අපේ නවාතැන් එහෙම කොහොමද දන්නේ නේද? එන්න මම පෙන්නන්න. අපි යමු. ඒබල් එන්න යමු.
එකම ඇමරිකානු නිලධාරියා ඔයාද? ඔව් මුළු පළාතටම ඉන්න එකම ඇමරිකානු නිලධාරියා තමයි මම. එහෙමද? ඇහුණා නේද බ්‍රොක්? මේ මාත්මයා බොහොම වටිනා කෙනෙක්. මගේ මහත්තයාත් මෙහි ආවා. සමහරවිට දැකපු අය ඇති. මම කලිනුත් කිව්වේ රුසියානු කිසිම වාර්තාවක් ඉතුරු කරලා නැහැ. අරන් ගියා හැම දෙයක්ම. ඒත් මේ පළාතේ අයට එඩ්වඩ්ව මතක ඇති. Tlingit. They're the locals. The Russians treated them badly, so they don't trust us. They've yet to realize that we are a different people. Still, someone must remember him. Someone. අවුරුදු 4 ලොකු කාලයක්. එක එක ජාතියේ බටහිර මිනිස්සු මෙහාට එනවා නොඑක් දේවල් වලට. එහෙමනම් සිතියම ගැන, පතල ගැන දන්න අයත් ඇති. ඔය පතල දැන් මෙහෙ නෑ. බලන්න ඒබල් කොහෙද කියලා. තොරතුරු නොදන්න එකට සමා වෙන්න. ඒබල් මම මෙහෙ. එනවා මෙහාට ඔක්ක. ඔය හොඳින් නේද? අපේ ඔක්කොම සල්ලි ගත්තා. යන්න ඩෙනිසන් නෝන ගාවට. මොකද මෙයාලා දුවන්නේ? මොකද ප්‍රශ්නයක්ද? කවුද දුවන්නේ ඇතුලේ? මොනවද ඕනේ ඔයගලන්ට? ඒයි කොහෙද දුවන්නේ? හරිද දරුවෝ වෙලා තියෙන්නේ? හරිද කලබලේ? Hey! මේ අස්සේ මං අරන් යනවා. ඒයි, නවතිනවා. මගේ අස්සේ අතාරිනවා. ඔහොම ඉන්නවා. වෙනවා. ඔය අස්සේ මගේ කොයිද හලයි යන්නේ? මං ආවව ගෙනල්ලා දෙන්න. මාමේ. යොරදා මාමේ. නවතිනෝ යාළුවා. කලබල කරන්නේ නැහැ. මොකද ආවේ? මේ මිනිහා හොරෙක්. මොනවද ඔයගෙන් හොරකම් කළේ? ඔව් ඒවා මෙයා ළඟ තියෙනවා. අපේ සේරම සල්ලි මේ තියෙන්නේ. ස්තුතියි. දැන් ඔය මෙයාව ඉවරයක් කරනවද? නෑ එහෙම දෙයක් කරන්න මට උවමනාවක් නෑ. කැමැත්තක්. සර්ගේ සයිපෙවිච් පෙටිකෝෆ්. ජොනතන් බ්‍රොක්. දන්නවා යාව. මේක මගේ වාසනාව. ඔයගෙත් වාසනාව. ඇත්ත. මම දන්නවද? ඔව්. කෙනෙක්ව හොයනවනේ. කාන්තාවක් ආවා. හොයන්නගේ සැමියාව. දන්නවා. ඔයා ඒ ගැන එයාගේ සැමියා කලින් මේ හිටියා. දන්නවා එඩ්වඩ් ඩෙනිසන්ව? මිකයිල් මගේ මල්ලි කියා යත් එක්ක. මිකයිල් මල්ලි ගවේෂණයට එකතු වුණා? මල්ලිම නෙවෙයි. මල්ලි වගේ. අපි සාර්ගේ හිරකාරයෝ ඇලස්කාවට පැනලා ආවා. පෙට්කොෆ් මහත්තයා සර්ගේ. සර්ගේ. එන්න පුළුවන්ද සිටිකාවලට ඩෙනිසන් නෝනව හමු වෙන්න? අපෝ බෑ මේ වෙලාවේ කොහොමද බෑ.
ඇයි? ඇමරිකන් රේගු නිලධාරියා හිතන්නේ මම රුසියන් ඔත්තුකාරයෙක් කියලායි. දන්නවනේ. ඒක වැරදි. ඒ නිසා මම එහට එන්නේ නැහැ. මම ඉන්නේ අතන. බොනවද? නෑ එපා. කැමැත්තක් ඔයාගේ. ස්තුතියි. සුළු දෙයක්. ඔය කෙනාව විශ්වාසද? නෑ. ඒත් මගේ ජීවිතේ බේරුවා. සර්ගෙයි මම බ්‍රොක් මෙයාර නෝනා. පැමිණීම සතුටක්. ස්තුතියි. යමු ඇතුළට. වෙන ඇඳුම් ගෙනාවද? ඔව් මම හැදින පතලක අවශ්‍ය දේ දන්නවා. හොඳයි ඒක. එන්න ඇවිත් ඉඳ ගන්න. Good. Not much, but thanks, Mrs. Do you know where my husband is? මේ තැන දන්නවද? මේක රත්තරම් පතලක් ගිහිල්ලා නන්නේ. පතල ඇතුලේ විවරයක් තියනවලු. ඒක දිගේ පෘථුවිය මැද හරියටම ඇතුල් වෙන්න පාරක් තියෙනවලු. හරි මට මතකයි. මගේ මහත්තයත් එක්ක වගේ මල්ලිත් ගියාද? එයා ගියා. ආයෙ ආවේ නෑ. මේකෙන් එයාවත් හම්බ වෙයි. කොච්චර කාලයක් ගත වේද අපිට මෙතෙන්ට යන්න? සෑහෙන දවසක්. එට්ටට්ගේ සටහන් අනුව හිරුමේ පතල ආවරණය කරන්නේ අවුරුද්දට දවසයි. සැප්තැම්බර් 23 සරත් ඍතුවේ තව දවස් 10යි. පතල පේන්නේ එක දවසද? යන්න පුළුවන් වේද? දවස් 10යි. මෙතෙන්ට 3යි. ආයි මෙතෙන්ට 4යි 5යි 7යි 9යි යාන්තම් පුළුවන් යන්තමට යන්තමේ වුණත් ඒ ඇති. අපි කැලෑවේ තව තවත් ඇතුළට යනවා. මිනිස් වාසයක් ගැන කිසිම සලකුණක් නෑ. දන්නේ අපි ඉන්නේ කොහෙද කොච්චර දුර ආවද කියලාවත්. මේක විශ්මිත අත්දැකීමක්. දහසක් භයංකාර දේ අතර හිටියත් අවට දර්ශනය හරිම මනස්කාන්තයි. හැමදේම තව තවත් වේගයෙන් දුර ගෙවා ඉදිරියටම යනවා. දවස් ගෙවෙන්නේ කැලේම. ශරීරයට කිසිම විවේකයක් නෑ. සර්ගෙයි හොඳ මඟ පෙන්වන්නේ. එයත් මාමත් යැපෙන්නේ දල සිතියමක් මත. සිතියමේ තියෙන්නේ සුළු විස්තරයක් විතරයි.
කඳුකර සිංහයෙන් වෘකයෙන් වලසුන් ඇතුළු නොයෙකුත් බියකරු වන සතුන්ගේ ගෙරවීම් කෑගසීම් රාත්‍රී කාලවල අපිව නිර්වජ්ජිත කරවනවා. ඒත් ඇත්තටම මේක ජීවිතයේ අපූර්ව පරිච්ඡේදයක්. මෙතන හොඳයි නේද? ඔව්. අර බලන්න. දැකද? ඔව්. අපූර්වයි. හොඳ ඉලක්කයක්. ස්තුතියි. හැම විනෝදයක්ම පිරිමින්ට විතරයි. ඒ කිව්වේ? මාළු බාන් වෙඩි තියන්න. ඔය හැදුනේ පතල් කඳවුරක නේද? මගේ තාත්තා ඒවට ඉඩ දුන්නේ නැහැ. හැමතිස්සෙම එයා මාව වැදගත් කාන්තාවක් කරන්න මහන්සි වුණේ. ඉතින් තුවක්කු ගැන මට උගන්වන්න ආපු හැමෝටම උනේ කඳවුරෙන් යන්න. උගන්වන්න? මේම. එපා සගේ. ඔක තෙල්ලම නෙමෙයිනේ. ඒක මම හොඳටම දන්නවා බ්‍රොක්. ඔහම කෙලින් අල්ලගෙන උරහිසට තද කරගන්න. මේවද? ඔව්. හැබැයි පරිස්සමෙන්. මම කිව්වනේ. සුළු දෙයක්. ආයි බලන්න. ඩෙනිසන් මහත්මිය පහසුවෙන්ම පිරිමින් අතර ගැවසෙනවා. ඒක ඇත්තටම සතුටට කරුණක්. මේ ගමන එයාගේ ස්වාමි පුරුෂයව හොයාගන්න තමයි. ඒත් ඔහු හොයාගත්තත් ඒක අපි හැමෝගෙම සතුටට හේතු වෙයිද? අපි මේ කන්ද හරහා යමු. එතකොට මඩවගුරෙන් යන්න වෙනවනේ. පාර දිගේ ගමන හිමි. අපට කන්ද හරහා යන්නම වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. පහළ බැලුවම පේනවා මොන පාරද ළඟ කියලා. ජොනතන් මාමයි සර්ගේ යන්න පුළුවන් කෙටිම පාරවල් ගැන හැම තිස්සෙම වාද කරගන්නවා. ඔව්. ඒත් හැමෝගෙම පොදු යහපත සඳහා. දෙන්න බලන්න. කෝපි ටිකක් බොමුද? ස්තුතියි. සර්ගේ මේ බලන්න. හරිද? හරි. දැන් අපි ළඟටම ඇවිල්ලා. ඒක එහෙම වෙන්න ඕනේ. හෙට සැප්තැම්බර් 23 සරත් ඍතුවේ ආරම්භය. හෙට ඉර මුදුන් වෙනකොට අපි එතන. හරිද? බලයි. පැස්වය. ඔව්. යමු. මාමේ මමත් එනවා. ඒබල් ඩෙනිසන් නෝනත් එක්ක ඉන්න. එපා නවතින්න. සර්ගේ මාමේ! සර්ගේ මාමේ ඔයා කොහෙද? බ්‍රොක් ඔයා කොහෙද? Hey Brooke. මාමේ මොකද උනේ? දෙන්නෙක් නැති වුණා. අශ්වය නැතුව මොකද කරන්නේ බ්‍රොක්? ඒක දෙයයි තියෙන්නේ. ඉරානු යනවා. අපේ අරුමුණට බොහොම ලං වෙලා තියෙද්දි අශ්ව දෙන්නෙක් නැතිවීම ලොකු පාඩුවක්. ඒත් අපි අධිෂ්ඨානයේ අඩු නෑ. යමහල් මුදුන ඉදිරියෙන් පේනවා. අද මධ්‍යහන වෙද්දී එතනට යා යුතුමයි. මේ තරම් දුරක් ඇවිත් අවසාන දිනේ ජය නොගෙන කොහොමද?
පාර තියෙන්නේ. දැන් හොඳට පේනවා. සිටියේ මේ විදියමයි. ක්ලින්ගි කරු කියන්නේ මේකට දුම්කන්ද කියලා. ඒත් දැන් දුමක් නෑ. ලොකු දෙයක්. ඒ වුණාට විලෙන් වාෂ්පයක් පිට වෙනවා. පෘථිවි උෂ්ණත්වය නිසා වෙන්නේ නැති. මිනිස්සු කියන්නේ විලේ යකෙක් ඉන්නවා කියලා. මිනිස්සුන් අල්ලගෙන ගිලින ආපහුව මාරන. සැකස්නුසෙන් සුලිය. ඒ ගැන එඩ්වඩ් ලියලා තිබුණා. මොකද්ද ඒ? ඇත්තටම සැකස්නුසෙන් සුලිය කියන්නේ මිනිමරු ගංගා ජල පහරක්. ඒ මගින් පෘථිවි අභ්‍යන්තරයේ තියෙන ජලය ඇදලා ගන්නවා. ඒවා සාමාන්‍ය ගංගා ජලය, වැසි ජලය වෙන තුල්පත් ජලයට වඩා වෙනස්. හිතන්නේ ප්‍රබන්ධයක් කියලායි. ඒ ගැන හොඳටම විශ්වාසයි වගේ. මට මං ගැන විශ්වාසයි. ඔයාගේ මාම නම් හරිම මුරණ්ඩුයි. පුහු ආඩම්බරකාරී. දැන් වෙලාව කීයද? මධ්‍යහ්නයට විනාඩියයි. ඒ තිර නැහනේ. අපි සූදානම් වෙලා ඉන්න ඕනේ. සර්ගේ එන්න. මේව මොකටද? උත්සාහ කරමු මාලිමාව ගන්න. වෙලාව ළඟයි. මාමේ. තව තප්පර 15යි. අර බලන්න. ඉරමතු වෙනවා. අයියෝ කියා. කමක් නැහැ. ඒ උනට ආපහු එවි. ඒබල් මගේ ළඹය ගේන්න. මොනවද කරන්නේ? හිරුවෙලිය පරාවර්තන වෙන ස්ථානේ ලකුණු කරනවා. එක්ම කරන්න. එක්මට ගැට ගන්න. හරි. දැන් ඇදලා අල්ලගන්න. යන්න. හරි. හොලවන්න එපා. කෙලින්ම විල මැදට. එතන හරිම ගැඹුරු පාටයි. කොහොමද වතුරට දොරටුව හොයන්නේ? ඔයා ළඟ කණ්ණාඩියක් තියනවද? පොඩි එකක් තියෙනවා. කමන්න දෙන්න. ස්තුතියි. දන්නවද? හිරු රැස් විලට වැටෙන්න ඇත්තේ යම් කෝණයකින්. ඒබ ලොක හොලවන්න එපා. හරි. වතුර පැහැදිලි දවසක නම් විලමතු පිට කණ්ණාඩියක් වගේ. එතකොට රැස්දාර පරාවර්තන වෙන පැත්ත විදුලි පන්දම. සර්ගේ. පහතරා දුම් පෙමින්න. ආයෙසට පෙමින්න. ආලෝක ධාරාව වැටෙන්නේ අර පේන කන්ද මැදට. අපිට පුළුවන් මේ පතල හොයාගන්න. පහලට යන්න පුළුවන් පාරක් ඇති. අපි ඒක හොයාගමු. හැතැම්ම ගණන් දෙක උමන් තියෙන්න පුළුවන්. අඩියෙන් අඩිය පරිස්සමෙන්. හරි දැන් අපිට එළියක් ඕනේ. හැමෝම හොඳින්නේ? ඒකට මේ යමු. ඒබල් එක්මන්ට මේ එනවා. දැන් කොයි පැත්තටද? කාසියක් උඩ දාලා බලමු. ඒක හොඳයි. නෑ එහෙම හරියන්නේ නෑ. ඒක නිකන් 50ට 50යි. මං කියන්නේ අපි කට්ටිය බෙදලා යමු. පාරවල් දෙකේ. මං කැමති නෑ.
ඇත්තටම ඩෙල්සන් මහත්මයා කැමති වුණත් නැති වුණත් වෙන කරන්න දෙයක් නැහැ. අපිට ඉතුරු වෙලා තියෙන කාලය බොහොම අඩුයි. මාමේ මේ බලන්න. ගල් කටුවකින් කොටලා තියෙන්නේ. සලකුණක්ද ඒක? ඔයාගේ මහත්තයා කළා වෙන්න බැරිද? වෙන්න බෑ. මිකායල්. එයාගේ වැඩක් මේක. මේක රුසියානු සලකුණක්. මේ පැත්තට යන්න එපා කියන එකයි මේකේ තේරුම. ඒක පිළිගන්න වෙනවා. රොක් දෙයක් කියන්නද? කියන්න. සර්ගේ මගේ මහත්තයා ගැන මුකුත් කිව්වද? ඒ කිව්වේ මොනවා හරි එඩ්වඩ් ගැන කතා කරනකොට එයා මග අරිනවා. මට හිතෙන්නේ එඩ්වඩ්ට එයා කැමති නෑ. ඔයත් එහෙමද කියලා මට හිතෙනවා. වැරදි වැටහීමක්. ඔයාගේ මහත්තයාගේ මගේ අදහස් අතර ගැළපීමක් තිබුණා. කනගාටුව ඒ තරම් කාලයක් ආශ්‍රය කරන්න ලැබිච්ච එකයි. ඒ වගේමයි මටත්. එයාත් එක්ක එකට ඉන්න ලැබුණ අවුරුද්දක් විතරයි. සමා වෙන්න මෙහෙම කියනවට. ඔයාලා ඇත්තටම අමුතුම තාලෙ දෙන්නෙක්. එඩ්වඩ් වගේ කෙනෙක් මං කවදාවත් දැකලා නැහැ. එයා හරිම ආඩම්බරයි. ඒ වුණත් නිර්භීතයි, උද්‍යෝගිමත්. එයාගේ සැලසුම් සහිත ජීවිතයේ අපූර්ව අත්දැකීම් බෙදා ගන්න පුළුවන් වෙයි කියලා හිතුවා. එහෙම වුණාද? මේක එයා හිතුවා ඒවා අයිතියට විතරයි කියලා. හිටපු ගමන් එයා අතුරුදහන් වුණා. කොහේ ගියාද මම දන්නේ නැහැ. එයාගේ පර්යේෂණවල සමහර දේ එයා මටත් වසන් කළා. මට අවුරුදු 4ක් ගත වුණා. ඔයාට පෙන්නපු ලිපිටිකේ විස්තර හොයාගන්න. ඔයා අවතාරියේ ඇයි? දැනගන්න ඕනේ සිද්ධ වුණ දේ. එච්චරයි මට ඕනේ. සාධාරණයි. බ්‍රොක් මහත්තයා මහට ඇවිල්ලා බලන්න දොරටුවක් තියෙනවා. එන්න. ඒක හරි විශාලයි වගේ. කෙලින්ම පහළට තියෙන්නේ. බැලලා බලමු. සුබ පතන්න. අපි දැන් ඇතුළට බහිනවා. අපේ පෘථිවිය ඇතුළට. මුලින්ම අපේ මඟ පෙන්වන්න වන ජොනතන් මාමා. ඊට පස්සේ අපි එයාව අනුගමනය කරනවා. අපේ හැඟීම් කොහොම විස්තර කරන්නද? මේක හරිම අපූර්ව අත්දැකීමක්. ඒ වගේම භයානකයි. ඇත්තටම. නොදන්න තැනකට යන ගමනක්. අපේ කඹ අඩි 200ක් විතර දිගයි. අපිට සිද්ධ වෙනවා රළු ගල් වලට පය තියමින් ටිකින් ටික ගවේෂණය කරමින් පල්ලෙහාට යන්න. පරිස්සමෙන්. ඔයාට මතකද ඉස්සර උස තැන් වලට නගින්න මගේ තිබුණු බය? ඔතන බලාගෙන. ඒත් දැන් ඒ බයට කිසිම ඉඩක් නැහැ. ඒ බය අමතක වෙලා. පහළ තියෙන දේ ගැන තමයි අවධානය යොමු වෙන්නේ. පරිස්සමෙන් ඒබල්. හරියටම පේන්නේ නැහැ. එමින් එන්න.
Elsie. දැන් හරිනේ. ඍජු ප්‍රපාත බැස්ම අවසానයි. අපි දැන් යන්නේ උමං මාර්ග රාශියක් හරහා. සමහර ඒවා විශාල ආලින්ද වගේ තනිකර ගලින් හැදිලා තියෙන්නේ. ප්‍රාථමික යුගයේදී අපේ ග්‍රහලෝකයේ හැඩතල හැදුවයිගේ විස්කම්. අපි ගැඹුරින් ගැඹුරට තව තවත් පෘථිවිය තුලට යනවා. හිතන විදිහට ඩෙනිසන් මහත්මයා හා මිකායල්ගේ මග ඔස්සේ. ඇත්තටම මේක අගක් මුලක් නෑ. ඒත් එක දෙයක් නිශ්චිතයි. ඒ අපි ආපහු හැරෙන්න ප්‍රමාද වැඩි. ජොනතන් මාමේ! ජොනතන් මාමේ! මාමේ ලාම්පුවක්! ඒක පිච්චිලාවද්ද? ඔව්. එඩ්වඩ් කිව්වද? අපි හොයලා බලමු. බ්‍රොක් මාත්‍යා මේ බලන්න. ස්වාභාවික වායු සුවඳක්. ගන්ධාරියට දැවෙන වායුවක් වගේ. ඇත්තද? මේ ඩෙනිසන් මහත්තයාවත්ද? වෙන්න බෑ. මිකායල්. විශ්වාසද සගයි? මේ වැහැදුවේ හිට ගෙදරදී විශ්වාසයි. මේ මිකායල්. මගේ මල්ලි. ස්වර්ගයේදී හමුවෙමු. මාමේ! මාමේ මේ ගලේ සද්දයක් එනවා. ඒක හරියට හුලං හමන සද්ද වගේ. ඒබල්! මෙතන ගොඩක් නూరు සද්ද තියෙනවා. ඒ හුලඟ නෙමෙයි. නෑ මේක වෙනස්. මාමේ? ඒබල්! ඒබල්! ඔයා කොහෙද? මම පල්ලෙහා. මොනවද උතන කරන්නේ? මාව වැටුණා. ඒබල් ඔයා හොඳින්ද? ඔව්. ප්‍රශ්නයක් නෑ. ඔතනම ඉන්න. අපිත් එනවා. කල්පනාවෙන්. තුවාල නෑනේ. බෑග් එකේ ඉඳ ජීවිතේ බේරුණා මගේ.
අන්න එලියක්. වා බලමු. පොළොව මත පිට. ඒ කොහොමද? මේක වෙන්න බෑ. හරි පුදුමයි. මට නම් හිතා ගන්න බෑ. මටත් එහෙමයි. ආලෝකයක් ලැබෙන වායු ගෝලයක් කොයින්ද? ඇත්තටම මේ ආලෝකයේ සුවිශේෂී සංසිද්ධියක් වෙන්න පුළුවන්. හරියටම උත්තර ලෝකයේ වගේ. ඒ කියන්නේ රාත්‍රියක් නෑ. ඒ වගේ. සදාකාලික ආලෝකය. නැත්තම් භෞතික නියමයන් බලපාන්න ඕනේනේ. ගුරුත්වාකර්ෂණය, සංඝනීකරණය, වලාකුළු, වැස්ස. වතුර නම් තියෙනවා. ලුණු රායිද? ඔව් ටිකක්. එන්න අපි ගිහින් බලමු. මමත් එනවා. යමු. තුවක්කුව ගන්න. අපි මේ හොයාගත්ත දේවල් ඇත්තෙන්ම විශ්මිතයි. පුරුදු ගස් වර්ග මේ තියෙන ෆර්න් ෆයින්. මේවට ඉරේලිය ඕනේ. ඒවා පරිසරයට අනුගත වෙලා හැදී වැඩෙනවා. ඉරේලිය නැති වුණාට විශේෂ ක්‍රමවේදයක් අනුව. රස්නේ. මට ටිකක් තනියම ඉන්න දෙනවද? ඇයි? සර්ගෙයි. තනි තීරණේ. අපි අර පැත්තේ ඉන්නවා. මේ බලන්න. කවුරු හරි මේ ගස් කපලා. මේවා කපලා තියෙන්නේ පොරවකින්. ඒ මොකටද? මේ වගේ වැඩ පුරුදුද? ටිකක් විතර පුළුවන්. සතාව දැක්කද? කොයි වගේද? නෑ, ඒත් යටට යනවා දැක්කා. අඩි 20ක් විතර දිගයි. ටිකක් ලොකු තුවාලයක් තියෙන්නේ. එච්චර ගැඹුරු නෑ. ස්තුතියි බ්‍රොක්. කැලේදී අපි දැක්කා පොරෙන් ගස් කපලා ගෙනහිල්ලා තියෙනවා. එඩ්වඩ් වෙන්න බැරිද? සමහර විට කඳන් වලින් පාරුවක් හදන්න ඇති. පාරුවක්? කොහේ යන්නද? අපිට පාරුව ලැබුණේ එඩ්වඩ් ඩෙනිසන් නිසා. එයා උමනාටත් වඩා ගස් කපලා තිබුණා. අපි ඒ කඳන් අපේ ලණු වලින් බැන්දා. ඒක දැනට මුහුදට රොත්තු දෙනවා. මුහුදු වතුර ලුණු රස වුණත් මේ මුහුද හරියට විලක් වගේ. මේක වටපිටාව අනුව හිතාගන්න පුළුවන් මේ විල ගොඩක් ගැඹුරු බව. අඩි 75යි.
සර්ගේ මේ රුවල බාමු. රළපාර හොඳට මැද ඉස්සරහට යන්න. ගැඹුර වැඩි වෙනවා. අර බලන්න. කුරුල්ලෝ. නෑ කුරුල්ලෝ නෙවෙයි. සමහරුන්ගේ මතයක් තියෙනවා කුරුල්ල පැවතෙන්නේ ඩයිනෝසරයන්ගෙන් කියලා. ඒක ඇත්ත වගේ. මොනවද ඒ කරන්නේ? ගොදුරු හොයනවා. සර්ගේ එපා. ඔය කුතුහලෙට වෙඩි තියන්න එපා. මාමේ ලනුව මොකෙක් හරි අදිනවා. මුතුම බරක් නේ. හරිම බරයි. ඒක සම්පූර්ණයෙන්ම හපලා. ගල් කටුවත් නෑ. ඔය කැරකෙන්නේ ගොදුරකට කැම වෙනවා. එයා එන විදිහ සැකයි. දෙවියනේ මොකෙද්ද? නෑ මෝරෙකුට වැඩිය ලොකුයි. ග්ලැසියෝසෝරස්. ලෝකේ ජීවත් වෙච්ච භයානකම සතෙක්. ඔන්න ආයෙත් මේ පැත්තට එනවා. රුවන උස්සන්න. වෙඩි තියමු. උණ්ඩාලින් වැඩක් නෑ. හොඳ හුල් එකක් ආවොත් ඇති. තාම ඇති. බඩගිනි වගේ කෑම දෙමු. දැන් මොකද කරන්නේ? රුවල උසමේබ. හොඳ හුල් එකක් ආවොත් හොඳයි. ඔන්න එහෙනම් ඉස්සුවා. ඒ සතා ප්‍රාග් ඓතිහාසිකයි. ඔව්. ප්ලිස්ටොසින් යුගයේ. ඒතර කුරුල්ල ඊට පස්සේ යුගයේ අය. ඔය කියන්නේ අවුරුදු මිලියන ගානකට එහා. පේන විදිහට පොළොව මතු පිට මේ සත්තු අඳ වෙලා ගියත් මෙහෙදි ආරක්ෂා වෙලා. මේ දේ සෑන් ෆ්‍රැන්සිස්කෝ බොක්කේ වුණා නම් ඔයාගේ තීරණය නිසා අපි බේරුණා. ඒක ඇත්ත. මේ වාසනාව දිගටම තිබුණොත් හොඳයි. ඒ වාසනාව තියෙනවා. අර බලන්න. පාරුවක්. ඒ පාරුවක්. ඒක ගොඩක් පරණයි. භාගයක්ම විනාශ වෙලා තියෙන්නේ. ඉතුරු හරියකෝ. ගන්න එපා.
මම පොඩ්ඩක් වටපිට බලලා එන්නම්. වැඩි ඈතට යන්න එපා. ඇයි මෙයා එයාව හොයන්නේ? එයා සිත් කවල සති ගානක් හිටියා. මෙයා ගැන කිව්වේ නෑ. බාලතුන්ගේ හිත හයයි කියනවනේ. එයාව විශ්වාස කළේ නෑ. ඒ හින්දාද ගවේෂණයට නොගියේ? වෙන්න පුළුවන්. මම එදා හොඳට බීලා හිටියේ. සමහර විට හිතාමතා වෙන්නේ නැති. මිකාኤල් එයා එක්ක ගියා. මගේ වරද. මිනිස්සු ගෑල්ලමයි දෙන්නයි. කොහෙද? අර පැත්තේ හිටියේ. යමු බලන්න. කවුරු හරි ඉන්නවා. ඔව්. මේ ඔක්කොම කුරුළු හඬවල් වෙන්න බෑනේ. ඒ කවුද? ඉක්මනින්ම දැනගන්න පුළුවන් වෙයි. පැත්තට යන්නේ කොහමද? නරකෙන්. හොඳ දැනුමක් ඇති කෙනෙක්ගේ වැඩක්. ඉංජිනේරු ශිල්පීය දැනුමක්, දක්ෂකමක් ඇති කෙනෙක්. ශක්තිමත්ද? ගිහිල්ලාම තමයි බලන්න වෙන්නේ. පරිස්සමෙන්. උස්තන් වල යන්න බය නෑ නේද ඒබල්? අදා ගන්නත් බෑ මාමේ. යන්නද? අපි අල්ලන්න ඇවිල්ලා. අපි වට කරලා. අපි කොටුලා. දැන් ගලවෙන්න ක්‍රමයක් නැහැ. මොනවද යාලා කියන්නේ? අහලා පුරුදු වචන. ටිකක් හුරුයි. ක්ලින්ගිට් වලට. දැන් මොකද කරන්නේ?
Martha? එතකොට ජොනතන් බ්‍රෝක් මට ආචාර කරන්න. එඩ්වඩ් බ්‍රෝක් මහත්මයා මානව විද්‍යාඥයෙක්. එයා දන්නවා මේවා. මේවා චාරිත්‍ර. මට දෙන්න දෙයක් ගෙනාවද? ඕක දෙන්න. ඔව් තෑග්ගක්. ගෞරව පිණිස. අපේ බඩුමලු හොඳයි. ආයුධ තියෙනවද? තියෙනවා. අනාමිකයි. අපි උත්සවයක් පවත්වමු. මේ මිනිස්සු පොළවෙන් මෙහෙට ඇවිත් සීවස් ගාන ඊඩන් නුවෙන්. ඒක මේ පළාතයි කියලා ඒ අය තාමත් අදහනවා. එයාලා විශ්වාස කළා ඉහළින් ගැලවුම්කාරයෙක් මෙහාට එන බව. සුපුරුදු කතාවක්. අන්තිමට ගැලවුම්කාරයා මම වුණා. ආරක්ෂකයෙක් සත්‍යකින්. එතකොට අපි එයාලා ඒ උත්තරේ බලාපොරොත්තු වෙන. තවමත් එයාලට ඔයාලව ප්‍රශ්නයක්. ඒ කවුද? මගේ පූජකවරේ. මේ දඩයක් කරු. මේ වැඩියෙන්ම ජීවත් වෙන්නේ බොහොම දරුණු භයානක සත්ත්ව විශේෂ. අපිත් තුන්ව දැක්කා. දඩේමේ ගිය හැම වතාවකම කට්ටිය මැරුණා. තුවාලු මම ඉගෙනුවා ඉහළ ඉඳන් දඩයම් කරන්න. අහස් වේදිකාවල ඉඳන්. ඔය වගේ ක්‍රම ගැන කියවලා තියෙනවා. සමහර දකුණු ඇමරිකානු ගෝත්‍රයේ ක්‍රම භාවිතා කරනවලු. ඇත්ත බ්‍රෝක් මේක මගේ අදහසක් නෙමෙයි. මම ඒ ක්‍රමය මෙයාලට කියලා දුන්නා. ඒකෙන් එයාලගේ ජීවිත වෙනස් වුණා. දැක්කද මිකාኤල්ව? මෝඩ මිනිස්සයා එයාගේ සොරුට්ටුයි පිපිරීමක් ඇති කරගත්තා. හිතගන්න පුළුවන්. මොකක්ද කිව්වේ? මතක තියාගන්න හැසිරෙන විදිය. මේ මගේ ජනතාව එයාලට තරහ යනවා. ඔයා කිව්වා මෙතන ඊඩන් නුවෙන් කියලා. මේ ඇවිත් අවුරුදු 4ක් වෙනවා. තාමත් එහෙම හිතනවද? ඔව් මාර්තා. දිගටම මෙහි ඉන්නයි මං හිතන්නේ. බ්‍රෝක් ගොඩක් ස්තුතියි හොඳින් බලාගත්තට මගේ ආදරණීය බිරිඳ. මාර්තා كياكي تويخ أخي بوديي مش شكاية شوات تنكيك تواي أخي دي අපට කැමති නෑ වගේ. මම ඒ දේ කළා. මේ හොයා ගැනීමට ලොකු ගෞරවයක්. ඔයාට ලොකු පිළිගැනීමක් ලැබේවි. අපේ සීයටත් වඩා. ඔව් මම ඒක කළා. ඇයි මෙහාට වෙලා හිටියේ? ලැබුණු බලයේ හින්දාද? ඒකත් එක හේතුවක්. නොලැබුණු බලයක් ලැබුණා මට. ඔව්. ආරංචි වුණ ආගන්තුකු ගැන ඒත් බලාපොරොත්තු නෑ ඔයාව. ඒ වගේම ජොනතන් බ්‍රෝක්. ඔයා හොඳට ගෙවන්න ඇති. එයාව මේ ගමන්ට කැමති කරව ගන්න. එහෙමද වාට හිතෙන්නේ? ආවේ මගේ අවසර නැතුව. ඒක වැරද්දක්ද? නැතුව ඒක වැරද්දක්. මම නෙවෙයි.
ඇත්තටම එන්න හිතුවේ නෑ. ඒත් ගොඩක් හීන මැව්ව මේ මොහොත ගැනම. නිතරම කියන දේවල් ගැන හිතුවා ඔයා. ඇත්තටම ඔයා මේ මොකද්ද? මාව දැකලා සතුටුයි කියලා හිතුවා. මාත් එහෙම තමයි හිතුවේ. ඒත් එක සිද්ධ නොවේ කියලා හිතෙනවා. ඇත්තටම දැන් සතුටුයි මට. ඒත් මම දැන් ඔයා දන්න කෙනා නෙවෙයි. ඔයාට මෙහි නවතින්න පුළුවන්. අපිට එකට ඉන්න පුළුවන්. Charlie. එඩ්වඩ් මං කැමති නෑ. ඔයා මගේ බිරිඳ. මම මෙතන ඉන්නකම් එහෙම දෙයක් වෙන්නේ නෑ තේරුණාද? ඇත්තද? ඇත්ත. ඔයා කොහෙත්ම දන්නේ නෑ. ඔයාට තේරෙන්නේ නෑ මට හිතුණ දේවල් දැනුණ වේදනා. ඔයා කොහෙද යන්නේ? පූජකවරිය ළඟටද? ඇත්තම කියනවා නම් ඔව්. Fuck. Very much Peridian. Edward! බය වෙන්න එපා. මොටයා. එයා ළමෙක්. එයා පේනට වඩා ලොකුයි. මොනවද කරන්නේ? මේක ද්‍රෝහියෙක්. මම එයාව ඉවර කරනවා. එඩ්වඩ්! ඔයාගේ මොලේ හොඳ නැද්ද? එහෙම වෙන්න එක හේතුවක් කියන්න බ්‍රෝක්. එකම එකක්. Shake! මේකලි මොකද්ද කියලා දන්නේ නැහැ. ඔව් සමාදානයේ සැතපේවා. එතකොට ඒ අයගේ දෙවියන්ට දෙවියන්ගෙන් ලේ ගලන්නේ නැහැ.
ඒ ළමයා අමුමුවේ මැරුවේ ඇයි? කරන්න වුණා. නැත්තම් යාමාව මරනවා. කවුද ඒ අය? ද්‍රෝහියෝ. එයාගේ නායකයා වකින්ටා. මුල ඉඳන්ම මට විරුද්ධකම් කළා. මෙහෙ මිනිස්සු ගැන මට තියෙන බලය ගැන දැනදැනත්. මිනිස්සු බේද කළා. මම එයයි අනුගාමිකයෝ පිටුහල් කරා. ඊට පස්සේ දිගටම මට විරුද්ධව කැරලි ගැහුවා. නම් පහර දුන්නා. සමහරුම හිර කළා. හිරකාරයෝ? ඔයාලා ආපු එකෙන් ඔවුන් ප්‍රයෝජන ගත්තා. හොඳටම. ඒ කිව්වේ? ඔයාලගේ පෙනී හිටීම අඩු කළා මගේ බලය. ඔයා තාමත් සතුටු වෙනවද අර ළමයා මරපු එකට? ඇත්තටම මාර්තා, ඔයාටත් මම කළ දේ ගැන බය හිතුණා නේද? බලන්න ඊළඟට වෙන දේ. මොකද්ද? ඔක්කොම ඉවර කරනවා. හැම බාධකයක්ම මම ඉවත් කරලා දානවා. මාර්තා, එඩ්වඩ්ගේ තත්ත්වයට පත්වෙච්ච ඕනම කෙනෙක් කොහොම වෙනස් වෙන එක ගැන පුදුම වෙන්න ඕනේ නැහැ. එයාලා එහෙම වෙනස් වෙන්න ඕනේ. එයා වෙනස් වෙලා නැහැ. තවත් දරුණු වෙලා. ඒ අහංකාරය, අයිතිය ගැන හැඟීම එදා තිබුණ විදියමයි. ඒක එයාගේ තුරුම්පුව. තාත්තා මාව බඳින්න ආපු කුරු දෙනෙක් කෙලෙව්වා. තාත්තගේ හිත ගත්තේ එඩ්වඩ්. ඒකයි යාට මාව දිනා ගන්න පුළුවන් වුණේ. ඒක එහෙනම් ආදරයක් නෙමෙයි. මට ඕන උනේ ආදරේ දිනා ගන්න. මම ඒක ලැබුවේ ටික කාලයයි. මොකද්ද සිද්ධ වෙන්නේ? එයාගේ පාලනය ඉවරයි. එයාලා යනවා. හැමෝම යනවා. එයාගේ පොරු දේවත්වය හෙළි වෙලා. අපි යන්න ඕනේ දැන්ම. අපේ පාරුව තියේවිද? අපේ පාරුව විනාශ කරලා. ඒකයි. ආපහු යන්න බැරි වෙන්න. හේතුව විදිහක් තියෙනවා. ආලෝක මිටියවදී. සේවස් ගානකට කලින් එයාලා ආවෙත් ඒ පාරේ. එඩ්වඩ්, ඒක තාම තියෙනවද? අපිට ගිහිල්ලා බලන්න වෙනවා බ්‍රෝක්. ඒ යාළුවද? මේක පාවිච්චියට. ඕන මොනොත් විතරයි. ඔව් ඔයාලගේ. සර්ගේ මේක උඩ දාලා තියාගන්න. අපි යමු.
එයාලට ඕනේ පරිගන්න. නෑ. ගනුදෙනුවක් බේරගන්න. දඩයමට හදපු හරස් පාරවල් දිගේ යන්න බැරිද? පුළුවන් වේවි. එහෙමනම් වාසනාව අපිට. අපි ආපහු යමු. Hayyan allaganda. That's a shot. Ikko kenda. Harisame. Sage, harisame. මාමේ ඊතලයක් වැදිලා ඩිනිසන් නෝනා බිම් වැටුණා. දුවන්න. මං හිතන්නේ අපි යන්න ඕනේ මෙන්න මේ පැත්තට. අපි පස්සේ ඔයාට මොකද උනේ මාර්තා? හිතලෙට පටිය කැඩුණා. මම හොඳටම බය වුණා. අපි ඉක්මනට යන්න ඕනේ. යමු. මාගාවට අයිනමයි තියෙනවා. එයාලා එකට පයයි. හරි. හරි. ඔයින් කීයක් තියෙනවද? මේ අන්තිම එක. එයාලා දන්නවා මේකේ තරම. අනේ ගන්න. හරි. යමු සර්ගේ. එන්න. එයාලා ගුහාව විතරට වහගෙන ඉන්නේ. තාම කොච්චර වෙලාවක් මෙහෙම පස්සේ නේද? ඔයාම හිතන්නේ ගැන. හරි. යමු. මේ අන්තිම අවස්ථාව අපේ. එඩ්වඩ් ගුහාව ඇතුළට ගියාම ආපහු එළියට යන්න බැරි වුණොත් එහෙම එහෙම වෙන්නේ නැහැ. වොල්මර් බ්‍රොක් ගේන් මාර්තා එක ඇතුලෙන් ඉන්න. එන්න මාර්තා.
Sergey. වටේ බලන්න. Sitten. Minä toin. Pipirimmin dortu vähevi. Ätylä aratsitai. Äti antaa. දෙයනේ. ආයෙත් ලොකු අනතුරක් එක්දට. පුළුවන් තරම් ගුහාව ඇතුළට යන්න. පොළොව යට ගඟක් තියෙනවා. දැම්ම. එක්බට් එතකොට ඔයා? වද වෙන්න එපා. මම එයාලගේ ගැලවුම්කාරයා. වකින්මා හිතුවද ඉවරයි කියලා මගේ බලය. ඔන්න බලා ගන්න මං කරන දේ. මොනවද කරන්නේ? ඔයාලව බේරනවා. ලැබෙන අන්තිම අවස්ථාව මාර්තා. තව ගැඹුරු වෙනවා. බලාගෙන අඩිය තියන්න. අත් උස ගන්න. බලාගෙන අඩිය තියන්න. ඔළුව උස ගන්න. මාර්තා! තියාගන්න. ඔළුව උස්සන්න. ඔළුව උස්සන්න. මාර්තා! උස්සන්න. වෙනදම් බාවේ. ඒකද සිටියම නෑනේ. මාමේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද? ඇයි බැරි? කටුසෙන් සුලිය. මගේ අර කලින් නිගමනේ වැරදි වගේ. ඒකට මං වට නඩු දාන්නේ ඉතින් තාම නැගිනහිර ඉන්දීය දූපත් ගවේෂණ ගැන හිතනවද? ඔව් ඇත්තටම හිතනවා. ඇත්තෙන්ම මමත් මේ ගමනෙන් පස්සේ ආයෙත් ව්‍යාපාරික වැඩ, සමාජ වැඩ, රැස්වීම් වගේ දේවල් ඒකාකාරී කියලා හිතනවා. අපේ ගමන රසවත්. ඇත්තටම එකඟයි. අපූර්ව චාරිකාවක්. හොඳයි. එහෙනම් ඒක ස්ථිරයි. ලොකු සතුටක්. මාමේ මං ඇහුවේ මේ වාර්තාව අපි මේක ප්‍රසිද්ධ කරනවද? අපේ ගමන එපා. තීරණය ඔයාගේ. මට ලැබෙන ප්‍රසිද්ධිය ඇත්තටම මේ සංචාරය ඔයාගේ නම ඉතිහාසගත කරાવી. එයාලගේ ලෝකෙ විනාශ කරන්න හොඳ නැහැ.
මේක රහසක් විදිහට තියාගමු. සදාටම. උත්තරේ හරිනේ දේව. මේ තමයි චාරිකාවේ අවසාන සටහන. ඔබ දැනටමත් අනුමත කළ දෙයක් ගැන මම කියන්න කැමතියි. මේ මුළු කතාවම හිතේ මැවුණු අදහසක්. මම විස්තර කළ කිසිවක් කිසිදා සිදුවිය නොහැකිය. මේ ගවේෂණය පෘථිවිය අභ්‍යන්තරයට ගිය චාරිකාවක්. කිසිවෙක් මේ විශ්වාස කරාවිද?